අද අපි නුවරඑළිය යන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ගමනේ විස්තර දිගටම මම වීඩියෝ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. වාහනේ බැටරිය කොහොමද වැඩ කරන්නේ? අපි දැන් නුවරඑළිය අපි කුරුණෑගල ඉඳලා තමයි නුවරඑළියට යන්නේ. එතකොට ඒ යන අතරමඟදී බැටරිය වැයවීම කොහොමද? දිගටම කන්ද තමයි තියෙන්නේ. එතකොට ආපහු එනකොට කොහොමද බැටරියේ වැයවීමක්ද තියෙන්නේ? බැටරිය රීජනරේටිව් වලින් චාර්ජ් වෙයිද? ඒ වගේ ගොඩාක් විස්තර ඇතුළත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. බැටරිය ෆුල් චාර්ජ් කරලා තියෙනවා. ඔයාලට පේනවා 100%යි. එතකොට කිලෝමීටර් 417ක් දුර අපිට යන්න පුළුවන් කියලා තමයි පෙන්වන්නේ. මම මෙතන ට්‍රිප් එක 0 කරන්නම්. දැන් එක 0. එතකොට අපි රීජනරේටිව් එක ස්ටෑන්ඩඩ් එකේ තියාගෙන යන්නේ. මෙතන පෙන්නනවා. ඊට පස්සේ නෝමල් විදියට තමයි ඩ්‍රයිව් කරන්නේ. කියන්නේ ඉකෝ නෙමෙයි, ඉකෝවත් ස්පෝර්ට්වත් නෙමෙයි, නෝමල් තමයි දාලා තියෙන්නේ. එතකොට මම AC එක පෙන්නන්නම්. AC එක 24ට දාලා සෙල්සියස් 24ට දාලා ඔටෝ තමයි දාලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහදී බලමු විස්තර මොනවද කියලා. අපි මේ වෙලාවේ මේ ගලගෙදර පොලිසියෙම පව් කරගෙන මේ ගලගෙදර කන්ද යන ගමන් ඉන්නේ. ඉතින් මේ දැන් මම නෝමල් මෝඩ් එකේ තමයි ඩ්‍රයිව් කරන්නේ. මේක දැන් ඉකෝ ඩ්‍රයිව් කරා නම් ටිකක් ඉතින් ඇත්තටම මේ වගේ කන්දක ටිකක් අමාරුයි. වාහනයක් ඉස්සර කරගන්න ඒ වගේ දේවල් ටිකක් අපහසු වෙනවා. මේ කන්ද ටිකක් දරනකොට තියෙනවා හැමතිස්සෙම. දැන් අපේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් 20යි 30යි අතරේ වගේ තමයි තියාගෙන තියෙන්නේ. මම වැඩි වේගකින් යන්නේ නැහැ. මේ ඉතින් කිලෝවොට් 18ක් 20ක් වගේ හැම මොහොතෙම වැය වෙනවා. ඒ වගේ පවර් එකක් ගන්නවා මේ වගේ කන්දක් යන්න. අපි නුවරට ගිහිල්ලා බලමු මොන වගේ බැටරි පර්සන්ටේජ් එකක් අපිට වැය වෙලා තියෙනවද කියලා. ඔයාට පේනවා දැන් අපි නුවරට ඇවිල්ලා තියෙන්නේ. මේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එක කිට්ටුව මම මේ වාහනේ නවත්තගෙන ඉන්නේ. යුනයිටඩ් මෝටර්ස් එකයි ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එක පේනවා ඊට ඉස්සරහින්. ඊට ටිකක් ඉස්සරහින් ඔයාට පේනවා BYD එක. මේ තියෙන්නේ නුවර BYD එක. එතකොට අපි මීටරය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. දැන් බලන්න කිලෝමීටර් 37.7ක් ඇවිල්ලා තියෙනවා. 89ක් බැටරිය ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ 11ක් වැය වෙලා තියෙනවා මේ කිලෝමීටර් 37 ආසන්න වශයෙන් කිලෝමීටර් 38ක් එන්න. ඉතින් එක දිගටම කන්දනේ තියෙන්නේ. කුරුණෑගල ඉඳලා අපි මාවතගම ගලගෙදර හරහා නුවරට තමයි ඇවිල්ලා ඉන්නේ. අපි ඉතින් ඉදිරියට බලමු මොනවද වෙන්නේ කියලා. මම නිතරම අප්ඩේට් එකක් දෙන්නම්. ඔයාලට පේනවා දැන් දකුණු පැත්තෙන් BYD ෂෝරූම් එක තියෙනවා මහනුවර. එතකොට ඉතින් අපි පොඩි කාලේම හරි ආසයි මේ බින්ගේ ඇතුලේ යන්න. මම ඒකයි මේ ඒක මතක් වෙලා මේ පොඩ්ඩක් වීඩියෝ එකක් ගන්න හිතුවේ මේ ටික. For your safety, please switch to low beam. I'm listening. අපි දැන් දළදා වීදියෙන් මේ නුවර වැව රවුමෙන් යන්නේ.
මට නුවර ටවුන් එක හරහා ටිකක් ලොකු රථවාහන තදබදයක් තියෙන වෙලාවක තමයි අපි මේ ගමන් කරන්නේ. මට මතක් වුණා පොඩි කාරණයක් කියන්න. දැන් ඉලෙක්ට්‍රික් වාහනේ පාවිච්චි කරන නිසා මම ටිකක් කම්ෆර්ටබල් පැත්ත තියෙන හොඳ පාරවල් වල ඉතින් බ්ලොක් එක වැඩි වුණත් යනවා කාලය පිළිබඳ එච්චර ගැටලුවක් නැත්තම්. දැන් ඔය ටයිමින් එකකට යන්න ඕන නම් ඉතින් අපි ෂෝට් කට් හොය යනවනේ. දැන් පෙට්‍රල් වාහනේ පාවිච්චි කරද්දි මම ගොඩක් දුරට අර මේ කටුගස්තොට හරහා නුවර හරහා එන්නේ නැතුව පේරාදෙනියට වැටෙන්න යන්න පාරක් තියෙනවනේ මේ කුරුණෑගල නුවර පාරේ ඉඳලා. ඉතින් ඒ අර බරිගම හරහා මං හිතන්නේ. ඒ පාර හරියට ගැස්සෙනවා. ඉතින් පාර එච්චර හොඳ නැහැ. පෙට්‍රල් වාහනයක් තියෙනකොට නම් මම ඉතින් පාර හොඳ නැති වුණත් එතන අර ෆුවල් කොස්ට් එක ගැන බලලා ඒ පැත්තෙන් ඉක්මනට යන්න try කරනවා. දැන් ඉතින් EV එකක් තියෙන නිසා මේ බ්ලොක් වල හිටියා කියලා ලොකු වියදම වෙනසක් වෙන්නේ නැහැ ඇත්තටම. සාමාන්‍යයෙන් 100ට 2ක් කියන්නේ බැටරි එකේ percentage එක අපි අර time of use පාවිච්චි කරලා මේක charge කරන කෙනෙක්ට එහෙම නැත්නම් solar තියෙන කෙනෙකුට බොහොම පොඩි වියදමක් යන්නේ. ඉතින් ඒකත් මට පොඩ්ඩක් මතක් කරන්න හිතුණා. නැත්නම් දැන් පෙට්‍රල් වාහනයක තරම් අර ඒ වගේ ස්ට්‍රගල් එකක් නෑ ඇත්තටම ලයිෆ් එකේ කියන්නේ මේ වියදම සම්බන්ධයෙන්. නමුත් අර ගොඩාක් කට්ටිය හිතාගෙන ඉන්න තරම් කොහොමත් මේ පීඩනයක් නෑ. ඔය charging point ගැන නම් ලොකු අවුලක් නෑ. වියදම පැත්තෙන් ඉතින් ගොඩාක් අඩුයි. ඉතින් කාලය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන එකක් විතරයි ඉතින් තියුණුත් තියෙන්නේ. මට ඒකත් පොඩ්ඩක් මතක් කරන්න හිතුණා. අපි දැන් පුස්සැල්ලාව කිට්ටුවට ඇවිල්ලා තියෙන. මට පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුණා. දැන් බලන්න මම මේ ඔයා දන්නවනේ දැන් අද මගේ වීඩියෝ එකක් බලපු කෙනෙක් කැරෙන්න අනිත් අය දන්නවනේ මම මේ අතින් විතරක් ධාවනය කරන රථයක් විදියට මගේ ඇටෝ 3 එක කන්වර්ට් කරගන්න තියෙන්නේ. ඔයාලට දැන් පේනවා ඇති ඒකේ රූපරාමු. එතකොට දැන් මේ ස්ටියරින් වීල් එකට මේ බෝලයක් හයි කරලා තියෙන එකේ වාසිය බලන්නකො. දැන් මේ ලොකු වංගුවක් ගන්නකොට දැන් මම මෙහෙමනේ අල්ලගෙන ඉන්නේ. ඔන්න පොඩි වංගුවක් තියෙනවා ඔයාලට පෙනෙයි. දැන් මෙහෙම හරි ඉක්මනට මේක අපිට මේ මූව් කරන්න පුළුවන්. ස්ටියරින් එක දෙපැත්තට හරව ගන්න හරිම ලේසි. නැත්තම් දැන් තනි අතින් හිතන්නකො මෙහෙම එකක් නැහැ කියලා. ඒකට අර ලොකු වංගුවකදී ලොකු ආයාසයක් දරන්න වෙනවා. ටිකක් රිස්කේ වැඩි. ටිකක් අර වංගු වැඩි පාරක යනකොට මීට වඩා ගොඩාක් ලොකු රිස්ක් එකක් තියෙනවා. ඒ වගේ බෝල් එකක් නැතුව ස්ටියරින් එක කපන්න කිව්වොත් දැන් මෙහෙම අල්ලගෙන කිව්වොත් මේ වගේ තැනකින් අල්ලලා ආයෙ තැනකින් මග ඇරලා එහෙම අල්ලන්න බෑනේ. එතකොට මේ අනිවාර්යයෙන්ම මේ වගේ ස්ටියරින් වීල් එකට මේ බෝල් එකක් හයි කරන්න ඕන. මට හිතෙනවා ඉතින් මේවා නීති රීතිත් එක්ක මම දන්නේ නැහැ කොහොම කරන්න පුළුවන්ද කියලා. සාමාන්‍ය වාහනයකට උනත් මේ වගේ ස්ටියරින් වීල් එකට මේ වගේ බෝල් එකක් හයි කරලා තියෙන එක ගොඩාක් පහසුවක්. අනතුරු අඩු කරගන්නත් පුළුවන් වෙයි අපිට. මොකද රියදුරාගේ අර වෙහෙස ආතතිය අඩු වෙනවනේ මේකෙදි. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරන්න හිතුණා මට. පාරායිනේ මේ නාය ගියපු කොටස් දැක්කලා මම මේ වීඩියෝ කොටස කරේ. දැන් බලන්න මේ වාහනේ නෙට් එකක් ගහලානේ තියෙන්නේ. ඒක නිසා සෑහෙන ආරක්ෂාවක් තියෙනවා. දැන් මෙතන මේ ඔයාලට පේනවා මේ උඩ ඉඳලා කඩාගෙන ඇවිල්ලා පස් කණ්ඩිය ඒ වුණාට මේ නෙට් එකේ රැඳිලා තියෙනවා මෙතන. ඒකටම මේ වගේ නාය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අර ඇත්තටම ගත්තාම අර ඉතින් වෙනදා නුවරඑළිය යනකොට තියෙන ඒ ෆීලිං එක නෑ. ඉතින් මොකද අපේ ගොඩාක් මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා. එතකොට දේපල විශාල වශයෙන් බිලියන් ගානක රටේ සල්ලි නැති වුණා. ඉතින් ජීවිතවල අපිට අගය මෙච්චරක් කියලා කියන්න බෑ. ඉතින් ඒ වගේ මහා විශාල විනාශයක් වුණානේ. දැන් ඔය දිට්වා ඒ කුණාටුව ඇවිල්ලා මාස 5කට විතර පස්සේ තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් දිට්වා සුලි කුණාටුවෙන් විශාල වශයෙන් හානි වුණා. දැන් ඇත්තටම අපිත් ගම් වතුරට වුණා දැන් කුරුණෑගල හිටියට. ඉතින් ඒ වගේ මේ මෙතන විශාල ජීවිත ප්‍රමාණයක් නැති වෙච්ච තැනක්. දැන් අපි මාසෙකට දෙකකට ගන්නොත් මෙතනින් ගියා. ඒකෝටත් මම මේ අපි බැලුවා. ඉතින් හරිම කනගාටුදායකයි. දැක්කම බය හිතෙනවා. මෙතන දැන් මේ ගමේ කට්ටිය කියන විදිහට මේ පල්ලෙහා තව මේ
ගොඩ ගත්තේ නැති සිරුරු කීපයකුත් තියෙනයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මට ඒ ගැනත් පොඩ්ඩක් කියන්න හිතුණා මේ බලන්නකෝ කොච්චර මේ දරුණු විදියටද මෙතන තියෙන්නේ කියලා. මේ පල්ලෙහාටම මේ ගෙදර එහෙම මේ මෙතන කන්ද උඩ වගේ පේන ගෙදර සම්පූර්ණයෙන් පස් වලින් යට වෙලා වැහිලා තිබුණේ. දැන් නම් ඒගොල්ලෝ පොඩ්ඩක් මේක සුද්ධ කරගෙන පදිංචියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ලොකු විනාශයක් ඉතින්. බුෆේ එකකට ඇවිල්ලා ඉන්නේ. අපි අහලා බලමු කොහෙටද අපි ඇවිල්ලා ඉන්නේ මොනවාද මෙතන කන්න තියෙන්නේ කියලා. මල්ලි අපිට විස්තර කරන්න මේ දැන කොතනද මොකක්ද විස්තරේ කියලා. මොලේ පාරේ අපෝන රිසෝට් එක කොහෙද මේකේ ලන්ච් එක ගොඩක් මේක තමයි ඉන්නේ. ලාගන්න කරපු දින ගන්න පුළුවන්. ඉතින් මේකේ කොයි රටේ කිස් කෙනෙක් ආවත් අපේ දේශීය සංචාරකයන් මේ අනුසාරයෙන් තියෙනවා. ලොකු වෙරයිටි එකක් තියෙනවා. ඒකෝට දැන් අද තියෙන්නේ ෆ්‍රෙන්ච් අනියන් සුප් එකක්. මේක ඉතින් දවසින් දවස වෙනස් වෙනවා නේද? අපිට ඒතකොට මේ හොටෙල් එකෙන් ලන්ච් එකයි ඩිනර් එකයි බ්‍රේක්ෆාස්ට් එකයි තුනම ගොඩක් දුරට බුෆේ ගන්න පුළුවන්. ඊට අමතරව අලාකාට් මෙනු එකකුත් තියෙනවා. මල්ලි අපිට එහෙම වුණොත් පෙන්නන්නකෝ මේ මොනවද තියෙන්නේ කියලා. ස්ටාර්ටින් සුප් එක බෙඩ් කෝන් එක තියෙනවා මල්ටි බෙඩ් කෝන් එකක් බටර් ෆ්ලේවර්ස් තුනක් ඊපස්සේ සලාඩ් කෝන් එක මේවට කියන කොන්ඩිමන්ට්ස් කියලා. ඒතර මේ තමයි අර සලාඩ් වලට අදාළ ඩ්‍රෙසින් ටික. මේ කැමතියක් චොයිස් කරලා ගන්න. මේ ආවෙ ලැබෙන සිස්ටම්. මේ තමයි ලන්ච් එකේ මේන් ඩිෂස් ටික. සුල්තාන් රයිස්. පස්සේ වර්මිසෙලි එකක් තියෙනවා. මේක රයිස් නූඩ්ස් එකක්. ඒකත් කන්න පුළුවන් හංගේරියන් ස්ටයිල් එකේ චිකන් එකක් තියෙනවා. මේක ෆිෂ් එකයි. මේක චයිනීස් ස්ටයිල් එකක් තියෙන්නේ. මේක ෆ්‍රෙන්ච් ස්ටයිල්. මේක garlic flavour කරපු beans එක. sour beans. මේ තමයි අපේ ශ්‍රී ලංකන් කෝඩි. rice. fish curry එක. මේකෙත් දිනපතා වෙනස් කරන මෙනු එක. එකම නෙවෙයි. curry. beetroot curry එක. ඒක leaves කීපයක් දාලා mix කරනවා. බරේ කීපයක්. අපඩම්. ටික. සරක තියෙනවා, sour flavor එකක් තියෙනවා, sweet flavor එකක් තියෙනවා.
මේ අපේ එසන්ස් white chocolate sandwich, cheese cake, strawberry mousse, strawberry jelly. වර්ග ගොඩක් තියෙනවා තෝරගන්න. ඊට අමතරව බොහෝ වෙලාවට පොඩ්ඩක් සෙට් එකක් කරනවා. ඊට අමතරව අපේ තියෙනවා මේ කෝන එක මේක බුෆේ ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. මේකේ තියෙනවා green tea එකක් තියෙනවා සුගර් වර්ග තුනක් තියෙනවා. මේක cinnamon sugar එක. මේක ගොඩක් අපි සිග්නේචර් කරන් ඉන්නේ මේක ගොඩක් තැන් වල නැහැ. ඊට white sugar එක, brown sugar එක. ඊට මෙතන තියෙනවා milk tea. ඒ විදිහ තමයි බුෆේ එක අවසානයේ. මම සෑන්ඩ්විච් වර්ග දෙකකින් ගත්තා. මේක මම හිතන්නේ චිකන් සෑන්ඩ්විච් එක. මේකට මේ පොඩි ෆ්‍රයිස් පෝෂන් එකකුත් එනවා. මේ තියෙන්නේ මේක හැම් ඇන්ඩ් චීස් සෑන්ඩ්විච් එක. මෙතන පොඩ්ඩක් රෙස්ටොරන්ට් එකේ ඉතින් ටිකක් කලබලකාරී. ටුවරිස්ට්ලා ගොඩක් එන තැනක්. මම ඩ්‍රින්ක් එකක් විදියට මේ හොට් චොක්ලට් එකක් තමයි ගත්තේ. හරි මේ මං කිව්වා වගේ අපි මේ ටීබුෂ් හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. මේකේ තියෙනවා මෙතන රෑම්ප් එකක්. ඉතින් වීල් චෙයාර් එකක් පාවිච්චි කරන ඔයාලට එන්න පුළුවන්. මම අර උඩ රෙස්ටොරන්ට් එකේ වීඩියෝ එක කරානේ. එතෙන්ට යන්න තියෙන්නේ මෙතනින් ඇතුළට ගිහිල්ලා අර මම පෙන්නපු ලිෆ්ට් එකේ. එතකොට මම මෙතන එළිය පොඩ්ඩක් වාහන විශාල ප්‍රමාණයක් ගාල් කරන්න පුළුවන් විදිහට මේක හදලා තියෙනවා. මෙතන හොටෙල් එකේ නේම් බෝඩ් එකක් තියෙනවා. මේක මේ 3rd floor එකේ තමයි රෙස්ටොරන්ට් එක තියෙන්නේ. මේ වගේ තමයි මෙතන තියෙන්නේ. ඔයා එන්න අර කිව්වා වගේ බ්‍රෙක්ෆාස්ට් එකටයි ලන්ච් එකටයි බොහෝ දුර ඩිනර් එකටත් තියෙනවා මේ බුෆේ එක. ඉතින් පහසුකම් ටික ඔක්කොම තියෙනවා. කිසි ගැටලුවක් නැතුව කැම ටිකක් කාලා යන්න පුළුවන් තරම්. හරි මේ බලන්නකෝ දැන් රම්බඩ උමගට අපි ඇතුල් වෙන්නේ. ඉතින් හැමෝම දන්නවනේ මේ ටනල් එක. For your safety, please switch to low පොඩි දෙයක් පෙන්වන්න හිතුණා. දැන් මේ බලන්න මේ දැන් මේ හරියේ නුවරඑළියේ හැමෝම දන්නවනේ අපි මේ පාරේ තියෙන විදිය. ඉතින් ළඟ ළඟ වංගු තියෙනවා ලොකු කන්දක් තියෙන්නේ. මේ වගේ පාරක ඉතින් අර මේ වගේ කොටසක ඉකෝ එහෙම දාලා ඩ්‍රයිව් කරන එක මම නම් අනුමත කරන්නේ නැහැ. මොකද හදිස්සියේ වාහනයටත් අමාරුයි. ඉතින් මම නම් මේ කොටස මේ අනිවාර්යෙන් එක්කෝ නෝමල් මෝඩ් එකේ යන්නේ එහෙම නැත්නම් ස්පෝර්ට් මෝඩ් එකේ යන්නේ. මොකද හදිස්සියේ වාහනයක් ඉස්සර කරගන්න වගේ දෙයකදී ඉතින් ලොකු කාලයක් නැහැනේ ආයේ මේක මේ මාරු කර කර ඉන්න. ඉතින් ඒ නිසා ඔයා ඒකටත් සූදානමින් ඉලෙක්ට්‍රික් වාහනයක් වුණත් සාමාන්‍ය අයිස් එන්ජින් එකක් තියෙන වාහනයක් වුණත් ඉතින් ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙලා මේ ධාවනය කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. නැත්තම් ඔය ඉකෝ වගේ දාගෙන ගිහිල්ලා ඇත්තටම මේක වාහනයටත් අමාරුයි. ඉතින් ඩ්‍රයිවර්ටත් ලොකු ප්‍රෙෂර් එකක් එනවා. හදිස්සියේ අපිට මොකුත් ඇක්ෂන් එකක් ගන්න බැරි නිසා. දැන් මෙන්න මේ කඳු සෙට් එකට තමයි නුවරඑළියද්දි ගොඩාක්ම බැටරිය වැය වෙන්නේ ඉලෙක්ට්‍රික් වාහනවල. ඉතින් අපි නුවරඑළියට ගිහිල්ලා මේ බැටරි ප්‍රසන්ටේජ් එක ගැනත් පොඩ්ඩක් කතා කරමු.